මෙන්න මේක මොකද්ද? ජාන. ජාන පත සහ ඇලීල. ජාන පත සහ දැන් ජානය කියන සංකල්පය මේක ඉංග්‍රීසියෙන් ජීන් කියන එකනේ. ඉංග්‍රීසියෙන් ජීන් සිංහලෙන් ජාන වෙලා නේද? එහෙමනේ හදාගෙන තියෙන්නේ. ඉතින් ජානය කියන එක ගැන ජීව විද්‍යාව ඉගෙන ගන්න ළමයි විතරක් නෙමෙයි සාමාන්‍ය සමාජයේ අදහසක් තියෙනවා මොකක්ද මේ ජානය කියන්නේ. අයවන්න හැදලා කියන කට්ටිය සමාන පොඩි ආරවුල් එහෙම නැති වුණාම ඕකුන්ගේ ජානවලම තමයි අවුල තියෙන්නේ. ජාන වලින් ගේන අවුලක් ඕකේ තියෙන්නේ ඔබ කියලා කියවන්නේ නැද්ද? ඉතින් ඒ කියන්නේ මේ පරම්පරාවට ලක්ෂණ ගෙනියන්නේ ජාන වලින් කියන එක ගොඩක් අය දන්නවා. සමාජයේ සාමාන්‍යයක් දන්නවා. අපිත් දන්නවා. හැබැයි අපි ඒ කියන්නේ උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගන්න ළමයි කියලා අපිට ජානය කියන එක ගැන වඩා පුළුල් වඩා නිලවුල් නිවැරදි අවබෝධයක් තිබීම අවශ්‍යයි. නේද? සමහරවිට අපි ජානය ගැන එහෙම ජීව විද්‍යාත්මක වශයෙන් කතා කරනවා. දැන් ඔය අපේ පස්වෙනි හයවෙනි එකේ කියන්නේ ප්‍රවේණ විද්‍යාව සහ හත්වෙනි එකේ කියන්නේ අනුක ජීව විද්‍යාව කියන එක දෙකේදීම මේ සංකල්පය අපිට භාවිතා වෙනවා. ඒ සම්බන්ධ දැනුම අපිට වැදගත් වෙනවා. ඉතින් මොකක්ද මේ ජානයක් කියලා කියන්නේ? ජානයක් කියන එක අපි මූලික වශයෙන් හඳුන්වන්නේ ජීවීන්ගේ ලක්ෂණ ආවේනයේ මූලික ඒකකයේ වශයෙන්. ලක්ෂණ ආවේනයේ මූලික ඒකකය. මොකද දැන් ජානය කියද්දී අපි කියනවා ලක්ෂණ ආවේනයේ ඒකකය. මූලික ඒකකය. හරි? දැන් ජාන කොහෙද තියෙන්නේ? ජාන තියෙන වරදේක. එක වර්ධයේක ජාන ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රතිබද්ධ වෙලා. දැන් යන්නෝ දැන් කිසි ජානයක් සැලකුවාම ඒ ජානය යම් කිසි වර්ධයේක විශිෂ්ට ස්ථානයක තමයි පිහිටන්නේ. ඉතින් අපිට ජාන පතේ ජානයක් පිහිටන්නේ වර්ධයේවල වර්ධයේක යම් ජානයක් පිහිටන විශිෂ්ට ස්ථානය ජාන පතේ. දැන් වර්ධයේක මේ වගේ වර්ධයේක ගත්තොත් සෙන්ටර්ෂී වශයෙන් මේක අපි වර්ධයේක දැන් මේ වර්ධයේ මේ සෙන්ට්‍රල් ප්‍රදේශය මේ අපි විශිෂ්ට පතයක තමයි ජානය පිහිටන්නේ. ජාන පතය තියෙන තැන. ඉතින් දැන් වර්ධයේ මොනවාගෙන්ද හැදිලා තියෙන්නේ? යුකැලිප්ටස් වර්ධයේ ගන්න. DNA වලින් ප්‍රධාන සංකේතකේ DNA. දැන් DNA කියනවා. නේ? DNA. අතෝ දැන් මේ DNA සමග උදව්වට ඇවිල්ලා තියෙනවා හිස්ටෝන් ප්‍රෝටීන්. මේක ඇසුරුකට සහ තවත් වෙනත් ප්‍රෝටීන් වර්ග එකතු වෙලා හොඳට DNA හොඳට පැක් කරලා තියෙන එකක් තමයි වර්ධයේ කියලා හඳුන්වන්නේ. මතකයි? right. දැන් මේ ජානය ගැන කියද්දී උඩ කියනවා ආවේනීය ඒකකය මේක වර්ධයේක විශිෂ්ට පතයක පිහිටන DNA ඛණ්ඩයක්. හරියට DNA වලින් මේක හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේ කොටස අපි ගත්තු තියෙන්නේ DNA යනවා විදිහට. දිගාල ගත්තකින් DNA ඩික්ටේටික් සිය අනුව දැන් මේකේ මේ වගේ විශිෂ්ට කොටස විශිෂ්ට ප්‍රදේශයක් කියන්නේ DNA ඛණ්ඩයක් DNA කොටසක් එක කොටසක් දැන් DNA එක තවලා තියෙනවා උඩට පල්ලෑ ඒවා ඉතින් වෙන ජාන තියෙනවා දැන් මේක සලකන ජානේ වකෝ ඒ ජානේ DNA ඛණ්ඩයක් දැන් මේ DNA ඛණ්ඩය ඒවා දන්නවා මොකද තියෙන්නේ නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙලකට තියෙන්නේ ඒ කිව්වේ දැන් මෙහෙම කියන්නකෝ මෙන්න දැන් ඔය කියන අපි හිතන අපි තෝරගත්ත ජානේ DNA අණු පිළිවෙල කියන මේකේ තියෙන වාෂ්ම නියුක්ලියෝටයිඩ් කොහොම කියමු මේ දාමේ එහෙමනම් මේකට අනුකූලව දාමේ කොහොමද කියලා කියන්න කවුරුද දන්නවනේ මේ නම් මම උලන්නේ කොහොමද
මේක අනුකූලව දාන්නේ වාෂ්පම් වල ලියන්නේ කියලා. පැනපු ගමන් ලියුව කොහොමද? මෙතන තයිමින් මෙතන ඇඩිනින් සයිටසින් අපෝ තයිමින් සයිටසින් ගුවනින් තයිමින්. මොකද එහෙම කියන්නේ? දැන් අපි දන්නවා න්‍යෂ්ටික අම්ල වල තියෙනවා මේ නිකුටයිඩ් පොලිනිකුටයිඩ් දාම යුගලණය වෙනකොට කොතනදී හරි වාෂ්ම යුගලන නීතියක් අනුව තමයි යුගලණය වෙන්නේ. එහෙම නේද? මොකක්ද වාෂ්ම යුගලන නීතිය? පියුරින් වාෂ්මය. ඒකට විශිෂ්ට වන පිරිමිඩින් වාෂ්මයක් සමග යුගලණය වෙනවා. ඉතින් ඇඩිනින් කියන්නේ පියුරින් වාෂ්මයක්. තයිමින් කියන්නේ පිරිමිඩින් වාෂ්මයක්. යුගලණය වෙනවා. ඒ වගේම ගුවනින් පියුරින් වාෂ්මයක්, සයිටසින් පිරිමිඩින් වාෂ්මයක්. මේ දෙක යුගලණය වෙනවා. යුගලණයේ හරියෙන් බන්ධනවලදී මේ අතර 2යි මේ අතර 3යි වුණා. මේවා දානවා. නේ දැන් ඒකට ජානයක මේ DNA ඛණ්ඩයක නිකුටයිඩ් අනුක්‍රමයක් සයින්යි. න්‍යෂ්ටික නිකුටයිඩ් අනුපිළිවෙල වාෂ්ම අනුපිළිවෙලක් සයින්. දැන් මේ වාෂ්ම අනුපිළිවෙල තමයි DNA අණුවක යම් කිසි ප්‍රවේණික ආරංචියක් දරා සිටින කොටස. ප්‍රවේණික සංඥාව තියෙන මේ කොටසේ. මේ ප්‍රවේණික සංඥා මේ අනුක්‍රමයේ මගින් right ප්‍රවේණික ලබා දෙන ප්‍රවේණික සංඥාව මත මොකක්ද හැදෙන්නේ? සංශ්ලේෂණය වෙනවා විශිෂ්ට ප්‍රෝටීනයක්. නැත්නම් පොලිපෙප්ටයිඩ් පෙප්ටයිඩ් ප්‍රෝටීනයක් පෙප්ටයිඩ් සංශ්ලේෂණය විශිෂ්ට මේ විශිෂ්ට ප්‍රෝටීනය තමයි පෙප්ටයිඩ් මගින් ජීවීන්ගේ ගති ලක්ෂණ පාලනය කරනවා. එකක් වෙන්න පුළුවන් ගති ලක්ෂණ කීපයක් වෙන්න පුළුවන්. දැන් ඔය කතා වෙන්නේ ජානය පිළිබඳ හැදින්වීම තියෙන්නේ ප්‍රවේණ විද්‍යාත්මක වශයෙන්. කොහොමද බලන්න? ආවේනයේ මූලික එකකය. ඒ කියන්නේ පරම්පරාවකින් පරම්පරාවට ලක්ෂණ ආවේනිගත කරන මූලික ඒකකය. වර්ණදේහයක විශිෂ්ට පතයක පිහිටන DNA ඛණ්ඩයක DNA අනුක්‍රමයක්. හරි? එය විශිෂ්ට ප්‍රෝටීනයක් හෝ පෙප්ටයිඩයක් සංශ්ලේෂණය සඳහා හේතය සංඥාව ලබා දෙමින් ජීවීන්ගේ ගති ලක්ෂණ එකක් හෝ කීපයක් ඇති කරන්න දායක වෙනවා. පවත්ව ගන්න දායක වෙනවා. මොන ජානය මේක අපි කටපාඩම් කරන්න ඕනද? එහෙම නැහැ. මේ විස්තරේ මතක තියාගෙන මේ විස්තරේ උත්තරේ යකොත් කියන්න පුළුවන් ජානයක් යන කුමක්ද? කුමක්ද පැහැදිලි කරන්න. අහන ප්‍රශ්නේ නේද? හරි. දැන් උදාහරණයක් කියමු. දැන් අපි හිතමු තැලසීමියා ජානය කියනවා. තැලසීමියා ජානයේ තියෙන යම් කෙනෙක්දී. හරි සමයුග්මක තත්ත්වයෙන් තියෙන්නේ. හරි දැන් එතකොට ඒ ජානය මගින් සංඥාව ලබා දෙන ප්‍රෝටීනය මොකද්ද? හිමොග්ලොබින් ප්‍රෝටීනය රතු මුද්‍රාණු තුල තියෙනවා. ඒ හිමොග්ලොබින් ප්‍රෝටීනය අසාමාන්‍ය එකක්. සාමාන්‍ය හිමොග්ලොබින් අණු වගේ එකක් නෙවෙයි. ඒ ප්‍රෝටීනය තමයි නිපදවන්නේ. දැන් ඒ හිමොග්ලොබින් හරිද වලදී අසාමාන්‍ය ලක්ෂණ හේතුවෙන් එයාගේ තැලසීමියා රෝග ලක්ෂණ හට ගන්නවා. රෝග ලක්ෂණ සංකීර්ණයක් පොතේ ගති ලක්ෂණ ගොඩක් ඇතිවෙනවා. තේරෙනවද? ඉතින් අපි වෙන තැනකයි කතා කරන්න ඕනේ. මෙතනදී අපි ජානය ගැන විතරක් කතා කරලා සීමා වෙනවා. මේ ජානයක් විශිෂ්ට ප්‍රෝටීනයක් හෝ පෙප්ටයිඩයක් සංශ්ලේෂණය කිරීම හරහා යම් ගති ලක්ෂණයක් හෝ කීපයක් පාලනය කරන විදිහ. හරි? ඔය ජානය දැන් අනුකජීව විද්‍යාවේ ඉතින් මේ 7 වෙනි එකේ මේ ඥානය පිළිබඳ හැදින්වීමේ සුළු වෙනසක් තියෙනවා. ඒක පරස්පරයක් නෙමෙයි. නේද? මීට වඩා ටිකක් වැඩි විස්තරයක්. ඉතින් අපි ඒකේ කොහොමද කියන්නේ? ලක්ෂණ ආවේනයේ මූලික එකකේ කියලා විතරක් ෂේප් වෙන්නේ නැහැ. ලක්ෂණ ආවේනයේ භෞතික සහ කෘත්‍රිම ඒකකය කියලා කියනවා. භෞතික සහ කෘත්‍රිම ඒකක. දැන් මේකේ ආවේනයේ නම් මේකේ කියලා කිව්වනේ. ඒකට එකතු වෙනවා භෞතික හරිද සහ
කෘත්‍යමය ඒකකය කියන්නේ. දැන් කෘත්‍යමය භෞතික ඒකකයේ භෞතික කියන අදහසේ තේරුම මේකම තමයි. ඒ කියන්නේ මේකට භෞතිකත්වයක් තියෙනවා. මේකට සැකැස්මක් තියෙනවා. මෙන්න සැකැස්ම. ඥානය. ඒක තියෙන තැනක් තියෙනවා. ඊට තැනක් අන්න භෞතික. කෘත්‍යමය මේ තියෙන කෘත්‍යය. මේකේ සංඥාවක් තියෙනවා කේතයක්. ඒ කේතය වලින් විශිෂ්ට ප්‍රෝඩ්යක් සංශ්ලේෂණය කරන්න සංඥාව ලබා දෙනවා. ඉමගින් ගති ලක්ෂණයක හෝ කීපයක පාඩය සිදු කරනු ලබනවා. එතකොට භෞතික සහ කෘත්‍යමය ඒකකය වේ. DNA ඛණ්ඩයක් කියලා තියෙනවා. කතා දෙකේම අරවත් කරන්න පුළුවන්. අනුක ජීව විද්‍යාවේ මාතෘකාවේ තව කාරණයක් වෙනසක් තියෙනවා. ඒක කියනවා ජාලය RNA අනුක්‍රමයක් විශේෂයෙන් දක්වයි කියලා කියනවා. මොකද මේ RNA අනුක්‍රමයක් දැන් මේක අපි කිව්වා ප්‍රෝටීනයක් ඔස්සේ ගති ලක්ෂණ. හරි RNA අනුක්‍රමයක් විශේෂයෙන් දක්වනවා. ඒක මේ කතාවට අපි අර ජානීය පිළිබඳ ප්‍රවේද විද්‍යාවේදී කියපු කතාවට වඩා ටිකක් එහා ගිය වඩා පුල් හැදින්වීමකට අපි ගෙනියනවා. අපිට තේරුම් කරලා දෙනවා. මොකද ජානයක් මගින් කේතය ලබා දෙනවා ප්‍රෝටීනයක් සඳහා. එක අනිත් එක RNA සඳහා. හරි RNA සඳහා ඒ වගේම ප්‍රෝටීන් සඳහා. ප්‍රෝටීන නිපදවද්දී ඔයාලා මේ DNA වල භස්මාණු පිළිවෙල right පිළිබඳ පණිවිඩයක සෛලයට ගෙනියන්නේ RNA වර්ගයක්. මොකක්ද ඒක? mRNA. mRNA කියන්නේ messenger RNA. කියන්නේ පණිවිඩකාර RNA. දැන් ඔන්න බලන්න. මොකද මේ RNA අනුක්‍රමයක් විශේෂයෙන් දක්වයි කියන්නේ. හැම වෙලේම DNA එයාගේ සංඥාව ලබා දෙන්නේ RNA දාමයකට. ප්‍රෝටීන් ශාසනයේදී අපිට ඒක පැහැදිලිව පේනවා. අපි විස්තර කතා කරන දේවල් වලට ඇතුළත් වෙනවා. දැන් මේ mRNA දාමයක් මේක අච්චුව විදියට අරගෙන මේකට mRNA දාමයක් හැදෙනවා නම් කොහොමද මෙතෙන්ට දැන් මම ඔයාලට කිව්වොත් මේකේ වස්මාණු පිළිවෙල අනුකූලක වස්මාණු පිළිවෙල මේ mRNA දාමයේ කියලා. ඔබ ලේසියෙන් ලියනවා මේක කොහොමද? uracil adenine cytosine ආපහු uracil cytosine guanine uracil ඕවලියවනේ. අයිය ඔයා දන්නවනේ. දැන් RNA වල ටයිමින් නෑ. ඒ වල uracil තියෙන. කාගේ වස්මාණු පිළිවෙල කියන්නේ AT RNA එක්ක වස්මාණු පිළිවෙල වෙනකොට AU එහෙම නෙමෙයි. හරි යනොත් අපි ඕන දන්න දේවල්නේ නේද? ඔන්නේ මාර්ගාමය සංශ්ලේෂණය වෙනවා. ඇත්තටම මෙයා පෙන්නන්නේ එකපාරම RNA අනුක්‍රමයක් තමයි පෙන්නන්නේ. RNA අනුක්‍රමයකට සංඥාව තමයි ලබා දෙන්නේ. දැන් ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්න යන්නේ mRNA තමයි මේ පරිවිලි අරගෙන යන්නේ. ඔයාලා ප්‍රෝටීන් සංශ්ලේෂණ උදව් වෙන තවත් RNA වර්ග දෙකක් තියෙනවා. tRNA ඒ කියන්නේ transfer RNA සංක්‍රාමික RNA මත පරිවහන RNA මොකද එයා කරන්නේ හැමෝම වල අරන් ගෙනවා කොහෙටද රයිබෝසෝම විතර ඉතින් අනිත් RNA වර්ගයේ රයිබෝසෝම RNA රයිබෝසෝම RNA තමයි රයිබෝසෝම හදන්නේ ඒ RNA තමයි අර පොලිපෙප්ටයිඩ් දාමේ ගොඩනගන්නේ ඉතින් කොහොම වුණා මේ වර්ග තුනේ tRNA සහ rRNA නිපදවන්නේ මේ වගේම DNA අණුවක් ඇතුලේ තියෙන නිකුටායන අනුක්‍රමයක් මගින් ලබා දෙන පිටපතක් අණුවයි. ඉතින් ඒ නිසා එන්දි කියන RNA අනුක්‍රමයක් විශේෂයෙන් දක්වයි. ඒක tRNA වර්ග වලට විශේෂව, rRNA වලට විශේෂව, විවිධ පොලිපෙප්ටයිඩ් වලට විශේෂව RNA වල නිපදවනවා. මොනවාද තමයි ජානය පිළිබඳ සහ ජාන පතය පිළිබඳ කතාව. හරි තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? දැන් මේ ජාන කියන එක ජානයක් විසින් ජාන වලින් පමණක්. ජාන වලින් අපිට ලැබෙන ප්‍රවේද දර්ශනේ. ප්‍රවේද දර්ශන වලින් පමණක් ජීවීන්ගේ ගති ලක්ෂණයක්. ඒ වගේම ජීවිගේ රූපාන්තරය තීරණය වෙන්නේ නැහැ. මේ
මොකද හේතුව අපි දන්නවා ජීවීගේ රූපාදර්ශය කෙරෙහි බලපාන එක සාධකයක් තමයි ප්‍රවේග දර්ශනය. හරි අනිත් එක පරිසර සාධක. මොකද දැන් අපි කියමු ජීවීගේ රූපානුදර්ශය තීරණය වෙන්නේ කොහොමද? එකක් ප්‍රවේග දර්ශනය. ප්‍රවේග දර්ශනය කියන්නේ මොකක්ද? මේ කියන්නේ ඥාන සැකස්මනේ ඥානමය සාධක. right අනිත් එක පරිසර සාධක. පරිසර සාධක. දැන් මේ දෙකේ එකතුවක් විදිහට තමයි මොකද්ද? රූපාවකාශයේ තීරණය වෙන්නේ. කියන්නේ ඒ දෙකේ අන්තර් ක්‍රියාවයි. නේ? දැන් ආයෙ ගන්නකො මේ දැන් මේ මොකද දාන්න දෙයක්. දැන් අපේ රටේ අවුරුද්දකට සමහරලාට 3-4 පාර සමහරට ඒකත් වැඩි වාර ගාණක් රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සිංහල අලුත් අවුරුද්දට තියෙනවානේ වෙනම නැකතක් මේ පැලසිතුවන් ඒ නැකතට ඊට අමතරව පරිසර දින මම වගේ නොයෙක් අවස්ථා එනවා. ඒ එන ගොඩක් අවස්ථාවල් වල රජයෙන්ම ආණ්ඩුවෙන්ම ආයතන වලින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එහෙම නැත්නම් පරිසර අමාත්‍යාංශයෙන් නොමිලේ වැඩ බෙදෙනවා. නොමිලේ අපි කට්ටිය මොකද කරන්නේ? නිකන් යන්නේ ගිහිල්ලා කල තියාගෙන එනවා. ඇවිල්ලා හම්බෙච්ච නිසා ඉතින් කොහේ හරි මුල්ලක හදනවා අපේ වත්තේ ඉඳ තියෙන කොහේ හරි කමක් නැතනක ඉතවලා දානවා. හරි? හැබැයි අපි දන්නවා ඒ එහෙම හිතවල පළවලින් ගොඩාක් ඒවා හැදෙන්නේ නැහැ. නිකන් ඔගේ කනාට වෙලා තිබුණා උනාට වෙලා කියලා නැතර නැති වෙලා යනවා. හරි? මොකද හේතුව? ඒවා ඊටාම ඒ සමාන හොඳ ප්‍රවේග දර්ශ සහිත හොඳ තෝරගත්ත පැල වෙන්න පුළුවන් ඒගොල්ලෝ අපිට බෙදන්න. හැබැයි අපි හිතවන්නේ මේක පැල කරන්න කියලා එක්ක ආලෝකය වැඩි, එක්ක ආලෝකය අඩුයි, එක්ක ජලය වැඩි, එක්ක අඩුයි, ජලය ඇත්තෙම නැහැ, එක්ක පොහොර නැහැ. හරි? ඒතර පරිසර සාධක සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් පරිසර සාධක සම්පූර්ණ නොවුනහම ප්‍රවේග දර්ශනය විතර වැඩ පෙන්නන්න බෑ. ඉතින් ඒක නිසා ඥාන වලින් තමයි රක්ෂණාවේ විගත කරන්නේ. නේද? හැබැයි ඒකට එක්ස්ටර්නල් සපෝට් එකක් ඕන වෙනවා. ඒ නිසා දැන් මේකේ විස්තරේමයි මම දැන් ඒකට දීර්ඝ විස්තරයක් කරන නිසා දිගටම මම මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දෙවෙනි කොටස විදිහට මේ ඇලීල දැන් විස්තරේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ ලිප් එකේදී මේක මොනවාරි අදහස් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ තවත් මොනවාරි මාතෘකා වලට අවශ්‍ය කියලා ඉතර මාතෘකා තියෙනවා නම් ඒවා ගැන මට දැනුවත් කරන්න. මම ඒකට ඉඩ ඇරෙන විදිහට මම ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ආයුබෝවන්.